හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඉතින් මම ඔන්න අදත් ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක් අරගෙන ආවා. අලුතින් බබෙක් ගෙන්න ඉන්න අම්මලාට නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඉතින් මම අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න යන්නේ බබා ලැබිලා මුල් මාස 3ේදී බබාට අත්‍යවශ්‍යම වන දේවල් ගැන. මුලින්ම බේබි නැපිස් ඕනි. බේබි නැපිස් නම් මම 30ක් විතර ගත්තා. ඩබල් ලේයර්ස් වලිනුයි සිංගල් ලේයර්ස් වලිනුයි තමයි ගත්තේ. හැබැයි ඉතින් බබාට මාසයක් වගේ තමා මේ නැපිස් නම් අන්දන්න පුළුවන්. හැබැයි ඉතින් එක එක බබාලගේ බර අනුව ඒක වෙනස් වෙන්න පුළුවන්. අපේ බබාට නම් ඉතින් මාසයක් වගේ තමා නැපිස් නම් අන්දන්න පුළුවන් උනේ. ඒ වගේම තමයි මේ බේබි නැපිස් ගනිද්දී 18යි සයිස් එක නම් ඇත්තටම ගන්න එපා. ඒක බොරු වැඩක්. මොකද ඒක අන්දන්න බෑ. අපේ බබාට නම් ඒක ඉපදුණු දවසේවත් අන්දන්න බැරි වුණා. 22යි සයිස් එකෙන් ඔයාලා ගන්න. බේබි නැපිස් ගනිද්දී ඉතින් ගොඩක්ම ගන්නත් එපා ඉතින්. මොකද මාසයක් වගේ තමයි අන්දන්න පුළුවන්. ඊට පස්සේ මේ වගේ පොඩි පැන්ටිස් තියෙනවා. ඒවා අරගෙන අන්දන්න පුළුවන්. මාස 2 3 වගේ ඉඳන් මේ වගේ චුටි කලිසම් ඉතින් අන්දන්න පුළුවන්. දැන් අපේ බබාට මාස 4ක් වෙනවා. අපේ බබාට ඉතින් දැන් මම මේ වගේ වන්දනවා. ඊට පස්සේ බේබි ගවුම් නම් ඉතින් 10ක් වගේ තිබුණම ඇති. මොකද ඉතින් නිතරම බේබි ගවුම් එක චේන්ජ් කරන්නේ නැහනේ. ඒ වගේම තමයි ඔයාලා බේබි ගවුම් ගනිද්දී පුළුවන් නම් අරගෙන මහ ගන්න. මොකද මේ බලන්න මේ වගේ කඩෙන් ගන්න ඒවයි පටි ඉක්මනට කැඩෙනවා. ඒව ගොඩක් දවස් පාවිච්චි කරන්න බෑ. හැබැයි රෙදි අරගෙන මහ ගන්න පුළුවන් නම් ඒක ගොඩාක් වටිනවා. මේ බලන්න මේ කඩෙන් ගත්තපු එකක්වත් මට මාසයක්වත් පාවිච්චි කරන්න බැරි වුණා. මොකද ඒවයි පටි ඉක්මනට කැඩෙනවා. අපේ හස්බන්ඩ්ගේ අම්මා මල් පීස් රෙදි ගෙනල්ලා මහන කෙනෙක්ට දීලා ගවුම් මැස්සෙව්වා. ඒව නම් මම තවමත් අපේ බබාට අන්දනවා. දැන් මාස 4ක් වෙනවා. ඒ ගවුම් තවමත් බබාට අන්දන්න පුළුවන්. පටි කැඩෙන්නෙත් නැහැ. එහෙම මල් පීස් රෙදි ගෙනාලා ඇත්තටම ඔයාලට මහ ගන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. මාස 3ක් වගේ වෙද්දී බබාට මේ වගේ ස්කින්ස් අන්දන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේ වගේ පැනල් සූට් ඌල් සූට් එහෙම නම් බබාට මාසයක් වගේ තමයි අන්දන්න පුළුවන්. ඒවා ඉතින් බබාට සීතල දවසට අන්දන්න පුළුවන්. ඒ වුණාට ඉතින් මාසයක් වගේ තමයි මේව නම් අන්දන්න පුළුවන්. ඊට පස්සේ බේබි පැනල් නම් ගොඩාක් අවශ්‍යම දෙයක්. මොකද බබා චූටි කාලේ උතන්නේ බේබි පැනල් එකේනේ. එතකොට ඉතින් බබා චූදාද්දි පැනල් එකත් තෙමෙනවා. එතකොට ඉතින් පැනල් එකත් මාරු කරන්න වෙනවා. ඒ හින්දා පැනල් නම් 10ක් 12ක් විතර තිබුණත් සමහරක් වෙලාවට මදි වෙනවා. පැනල් නම් අනිවාර්යෙන් ගන්න. මොකද පැනල් දිගටම අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකද කොට් ෂීට් එකට එලන්නත් පැනල් පාවිච්චි කරන්න පුළුවන්නේ. ඊට පස්සේ මේ බේබි බේසන් එකයි බාතින් නෙට් එකයි මම නම් බබාට මේක මාස 3ේදී වගේ මේ බාතින් නෙට් එක නම් ගත්තේ. ඒකත් ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්. තනියෙන් බබෙක් නාවන කෙනෙක්ට නම් ඒක ඇත්තටම ප්‍රයෝජනවත්. ඒ වගේම තමයි පුළුවන් නම් මේ වගේ බේබි කබඩ් එකක් ගන්න. ඒක ඇත්තටම ප්‍රයෝජනවත්. මොකද බබාගේ දේවල් අපිට ලස්සනට පිළිවෙලට ඒකේ තියාගන්න පුළුවන්. එතකොට අපිට ඉක්මනට අවශ්‍ය වුණ වෙලාවට මේ හොය ඉන්න ඕනේ නෑ. අපි දන්නවනේ තියෙන තැන. එතකොට ඉතින් අපිට ඉක්මනට අරගන්න පුළුවන්. මේ වගේ ඉඩ තියෙන කබඩ් එකක් ගත්තම අපිට අවශ්‍ය විදියට බබාගේ දේවල් ලස්සනට පිළිවෙලට අසුරුම් කරලා තියාගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මේ පැන්ඩෝල් සිරප් එක නම් ඉතින් බබාට මාස 2 ඉඳන් තමයි ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද බබාට මාස 2 ඉඳන්නේ අපි බෙහෙත් විදින්නේ. එතකොට ඉතින් උණ ගත්තම බබාට අනිවාර්යෙන් මේක දෙන්න කියනවා පැය 6න් 6ට. ඒ නිසා ඉතින් පැන්ඩෝල් සිරප් එකකුත් ඔයාලා අරගෙන තියාගන්න. ඊට පස්සේ බේබි නෙට් එක ඔයාලට පුළුවන් නම් මෙන්න මේ වගේ නෙට් එකක් ගන්න. මොකද අර කුඩේ වගේ එක ඒක මේ අරින්න වහන කෑල්ල ටික දවසක් යනකොට කැඩෙනවා. පුළුවන් නම් මෙන්න මේ වගේ නෙට් එකක් ගන්න. දැන් අපේ බබාට මාස 4ක් මම තාමත් පාවිච්චි කරන්නේ මේ නෙට් එක.
ඒ වගේම තමයි මේ වෙට් වයිප්ස් මම නම් බබා ලැබුණු දවසේ තමයි පාවිච්චි කරන්නේ මේවා. තවමත් මම පාවිච්චි කරනවා. බබා චූ දැම්මම කක්ක දැම්මම පිහින්න ගත්තේ මම නම් වෙට් වයිප්ස් තමයි. බබාට මාස 2 වගේ ඉඳන් මේ සද්ද හෙන එක ටොයිස් වර්ග ලස්සන පාට ඒවා තියෙනවා. ඒවා බබාගේ ඇහැට හුරු කරන්න, ඒ වගේම සද්දට හුරු කරන්න මේවා අපිට දෙන්න පුළුවන්. ඊට පස්සේ මේ මැකින්ටොෂ් එක මම මැකින්ටොෂ් දෙකක් ගත්තා. එකක් කොට් එකට දානවා, එකක් බෙඩ් එකට දානවා. ගොඩක් අය මට කිව්වා රබර් ෂීට් එක ගන්න එපා. ඒක බබාට අපහසුයි කියලා. ඒ නිසා ඉතින් මම මේ වගේ ඒවා තමයි ගත්තේ. ඒ වගේම තමයි මේ රෝල පිලෝස්. ඒවත් ගොඩක් ප්‍රයෝජනවත්. මොකද චූටි කාලේ බබාට කිරි දීලා ගුඩුස් යවන්න අපි බබාව හරවලා තියනවානේ. එතකොට බබාව හරවලා තියන්න මේ රෝල පිලෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. අපිට කාලයක්ව මේ රෝල පිලෝස් පාවිච්චි කරන්න පුළුවන්. මම දැනටත් අපේ බබාව නිදි කරලා දෙපැත්තෙන් මේ රෝල පිලෝස් තියෙනවා. ඊට පස්සේ මේ පීඩින් පිලෝ එක ඒක ගොඩක් ප්‍රයෝජනවත්. බබාට කිරි දෙනකොට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන්. මේ කුඩින් බබාව තියාගෙන අපිට බබාට කිරි දෙන්න පුළුවන්. එතකොට ඒක ගොඩක් බබාටත් පහසුයි, අම්මටත් පහසුයි. ගමනක් යනකොට උනත් අපිට බබාව මේ කුඩින් තියාගෙන කිරි දෙන්න පුළුවන්. බොටල් ෆීඩ් කරන අම්ම කෙනෙක්ට උනත් බබාව මේ කුඩින් තියලා මේ විදියට බබාට කිරි දෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් තමයි මට නම් අත්‍යවශ්‍යම වුණේ. ඔයාලා තවමත් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න අමතක කරන්නත් එපා. ඔයාලට දැනගන්න දෙයක් තියෙනවා නම් මට පහලින් comment එකක් දාන්න.